හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද මම ප්ලේ කරන්න යන්නේ Granny 1 ගේම් එක. මේ ගේම් එකේ ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඊළඟ ඩවුන්ලෝඩ් කරගනි. මචං ඉස්සෙල්ලාම මේ මල් පෝච්චිය ගනි. මල් පෝච්චියද මොකද්ද මන් දන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඉඳාගනි. ඇයි කියනවා නම් බං ඔය ශබ්දේ Granny එනවා. මම ওই දොර අරන් යද්දි Granny මොන පැත්තෙන්ද දන්නේ නැහැ නේ බං එන්නේ. ඕක මට හම්බුණොත් ඔය පොල්ලේ මට ශකපුම් වෙන්න ගන්නවා. ආමෙන් එනවා Granny. ඔඩෝ මුගේ පොල්ල බලපංගෝ බං. එලේ නේ බං. බලංගෝ මේ Granny කොච්චර කැත්තද කියලා. ඕ මේ කියනවා මම පහලට යන්න ඕනේ. දකීද? පහලට යනවා. ඒ දකීද බං? පහල ඉන්නේ. අඩෝ උඩට එනවා හැංගියන්. අඩෝ මේකවත් වෙන වැඩ නෑ බං. බලහංගෝ. හෙලෝ Granny. අඩෝ ඵලයන්කෝ බං වාතයක් වෙන්නේ නැතුව. මචං අද මම කාර් එකෙන් පැන ගන්න හින්දා මේ යකඩ පොල්ලක් තියෙනවා. මේක ඉස්සලාම ගන්න යම. ගියාද? ආන් එහෙම. ආන් ඒ බයි තියාගෙන ඵලයක්. හරි. ඌ යනවා මේ පැත්තේ. ෂේප් එකේ මේ හරියෙන් කැපෙනවා. දැන් ෂෝර් එකට මොකක් ඇත්තේ? අමේ තියෙන්නේ යකඩ පොල්ල. ඕක අරගනි. දැන් අපි මේ පැත්තේ යමු බා. හරි යනවනේ. මේ තියෙන මචං පුතාර. ඒක අපිට දැම්ම ඕනේ වෙන්නේ නැහැ. ඒක පස්සේ ගමු. මේකට යමු 15ම තට්ටුවට. මොකද මං කාර් එකේ තියෙන්නේ 15 තට්ටුවේනේ බං. ඒකින්ද අපි 15ම තට්ටුවට යන්න ඕනේ. අලෝ මේකේ පල්ලෙහාද බං ඉන්නේ? පල්ලෙහාද දන්නේ. ෂේප් එක යම. හම්බෝ. පල්ලෙහානේ මේක පිටින් දාගනි. මචං මේකේ තියෙනෝනේ වෙපන් කීයක. මේ තියෙන වෙපන් කීයක. ඒ Granny ඇයිද බං? ඕන දෙයක් වෙද්දී කියලා ඔන්න මම යනවා මේ පැත්තේ. Granny අම්මා උඩු Granny එනවා. ඌ මේ පැත්තෙන් එද්දි මම මේ පැත්තේ ෂේප් එකේ කැපෙනවා. යමන් නැත්තම් පොල්ලේ කණ්ඩ වෙන්නේ. අඩෝ ඒ මොකද්ද බං කරන්නේ Granny ඵලයන්කෝ. මචං ඇයි මම මෙතන ඉන්නේ කියලා කිව්වොත් දැන් මම මේ පැත්තේ යද්දි ඌ එහා පැත්තේ යනවා. මොන මම එතනදී යහු වෙනවා. හරි. මෙතන ඌ උඩට යන්න වගේ හදන්නේ. හරි උඩට යනවා අපි ෂේප් එකේ කැපෙමු. මේකට යමු උඩ තට්ටුවට. මේකේ දුර ඇරගනි. ඕ බං ඇරින්නෙත් නෑ. හරි. දැන් මේ තුවක්කුව ගනි. උණ්ඩකුත් ගනි. දැන් මචං ඔය යතුරු යන සද්දෙට මූ එනවා. කෝබ මම හිතන්නේ මම තුවක්කුව ගත්ත බයට මූ එන්නේ නෑ වගේ. අඩේ කෝබන් හරිනම් මූ දැන් එන්න බෑ. මේ Grannyටත් එක වෙලාවකට මම පිස්සු බං. ඔය කොහොමද පිස්සු තමයි. එන්නේ නෑ වගේ. යන්නද? ලොකෝ බං මේක. පේන්නේ නැහැ. ෂේප් එක යන. ශකබුම්. ඇද්ද Granny? පාලඩෝ යන්න. අඩෝ තව පොඩ්ඩෙන් අහු වෙනවා කියහන්කෝ හරි එකට. දැන් මින්නේ මේක වට්ටගනි. නියන වට්ටගනි. ඒක උතන තිබිද? දැන් මචං අපි මේ කුස්සිය පැත්තේ යමන්. තව පොඩි වැඩක් කරන්න තියෙනවා මේකේ. මිටිය ගන්න යමු මචං. යන්නෝ. ඇරගනින් දුර. පාත් වෙලා යන්. මචං දැන් අපිට මේකේ මිටිය ගන්න එනවා. මචං මේකේ ඉලක්කෙට වැඩි තියන්න ඕනේ. බලමු.
අඩෝ බලහන්කෝ කියලා වුණා කියහන්කෝ බා. දැන් යමන් උඩට. ඒ ගෑණි එයිද? නෑනේ. ගෑණි පේන්නේ නෑ. ගෑණි පේන්නේ නෑ. යමන් ෂේප් එකේ කැපියා. එන්ඩාවනි යමන් තවුන් එක කරන පහලට. ඒ දැන් ගෑණි හැරිලා තියෙන්නේ බා. මම විනාඩියකින් සිහි නැති කරේ. දැන් මා තිලක්කට ගහ ගන්න ඕනේ. දැක්කද වැඩ? ගන්න ඕනේ I am devil කියලා. චං කිය ගන්න කලින් දැන් ඔය ශබ්දෙට එනියෙන්න පුළුවන් නේද? අපි ඔකේ වායතරයක් සිහි නැති කරේ. වරෙන් ගෑණි වරෙන්. වරෙන් ගෑණි වරෙන්. වරෙන් ගෑණි වරෙන්. වරෙන්. ආමේනි. චකමුන් චලබලාර්. ශපද. හයි. දැන් අපි ආයම පහලට දැන් මේ කියගන්නේ. මචං දැන් මේ කියලාගෙන යම උඩම තට්ටුවට. උඩම තට්ටුවට. යම උඩම තට්ටුවට යම. ඒක අපිට කාර් කීයක් ගන්න පුළුවන්. කාර් කීය මචං උඩ තියෙන්නේ. රගනින් දෝරේ. මොන්ට යම උඩට. මෙන්න මේ පොළු තුන ගලවගෙන ඉමු. ගන්න. ඒ ඇති මේවා. මචං මේ එක පොල්ලක් මෙන්න මෙතෙන්ට දාගන්න ඕනේ. එක හරි. දැන් යම. මේක ඇතුලේ තියෙන කාර් කීය. මේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන ඇති කොහොමද මම මේ බඩු තියෙන තැන දන්නේ කියලා. මචං මේකයි සීන් එක. මේ ගෑණි ගේම් එකේ රටා පහක් තියෙනවා. ඒ රටා පහ දැනගත්තොත් මේ ගේම් එක ගන්න එක වෙරි ඊසි බා. අමාරු නෑ බං පට්ට ලේසි. දැන් මේ කරයි මම පහලට ඒ ගෑණි සිහිය ඇවිල්ලා දන්නේ නෑ නේ බා. ඇවිල්ලා තිබන්ද. චං යතුරු මෙතනින් දාගනි. දැන් ගනින් ඔය කොමුඩු වෙඩි. ඔය ශබ්දයට මචං ගෑණි එන්න පුළුවන්. දැන් තමත් ඇවිල්ලා ඇත්තේ. හරි. වයි පයින් ගහන්න. චං අපි පොඩ්ඩක් කොකව නුමා ගියමු. ඉන්දියා. වයි. පරින්දෝ පයින් ගහන්න. අඩෝ අර පැත්තේ යනවා ගියහම. මචං මොකද්ද බං කරන්නේ ගනි පාලයන්කෝ බං. අයි මම හිතන්නේ මෝ යන්න පාටක් තියෙන්නේ. තව අම්බෝ ඇති යන්ට පාලයන් බං වෙලා යනවා බං. ඒ මෝ කුස්සිය පැත්තට යයි දන්නේ නැහැ නේ බං. හරි ඔය ෂේප් එකේ ගියා අපි ෂේප් එකේ මෙහෙන් කැපෙමු. චං ෂේප් එකේ කැපිලා යමු. හරි මේක ඇරලා දුර ඇරගනි. කොමුඩු වෙඩි මෙතන දාගනි. කැපුවෝ. අය මචං ඔය ෂූප් වගේ කෑල්ල ගනි. ෂූප් වනේ එක ප්ලග් එකක් බා. ඔය දාන්න බං ප්ලග් කියලා යාතියක් තියෙන්නේ. මේකත් ගනි. මේක තමයි යමක් පහලට. මේ දෙකත් අපි දාගමු. කාර් එක තියෙන තැනට. ඒකෝන මචං අපිට වැඩේ වෙරි ඊසි බං. මේකත් මෙතනින් දාගනි. දැන් යමන් අපි අර සූප් වගේ කෑල්ල ගන්න. සූප් වනේ බා ප්ලග් එක. ඒක ගන්න යමන් දැන්. ආර තියෙන්නේ දිලිසි. ගනි. හැබැයි යමන් පහලට. හරි මචං දැන් ඉස්සලා මේකත් අපි අර තිබ්බ තැනින්ම දාගමු බා. හරි එතෙන් දාගනි. දැන් මචං අපිට තව කරන්න පොඩි වැඩක් තියෙනවා. තමන් ඔය කරන්න කලින් උඩට ඒ ගෑණි ඉදීද බා.
මොකද යම පහලට යමියා දෙනි දැන් අපි මේ යන තෙල් ගලව ගමු. උතන තියෙනවා ගේට්වේ යතුර. ඕක ගනි. මේකට යමන් අපි කාර් එක තියෙන තැනට. හරි මෙතනින් දාගන්න. දැන් මචං අපි තව පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඒ තමයි ස්පයිඩර්මෑන් කීය ගන්න දෙනවා. හරි ඒක ගන්න යමන් ඉස්සරහව ගැනියෝ සීන් නැති කරන්න බා. නැත්නම් ඕක ආයෙ පොල්ලෙන් ගහන්න පුළුවන් බා. ඒ මුංගීද නෑ යනි පේන්නේ ඉක්මනට යමු පහලට. මචං අපි ආයෙ ගැනියව සිහිම උර්ජා කරන්න යනවා. ඒ ගැනීම ඉතින් ඇයිද බං? ආයෙ මම මෙතන ඉන්න බං දැන් මේ. කොහෙද මේ තියෙන්නේ? අර කෝක තුවක්කු. හරි දැන් වරෙන් ගැනී වරෙන්. අඩු වෙනවා වගේ. ඒ කෝබම් නෑනේ බං. ගැනී වරෙන් පයින් ගහගන්න වරෙන් ශකබුම්. දැන් ශපද මචං උදැන් ඵලයන්කෝ බං වදයක් වෙන්නේ නැතුව. මචං අපි යමන් අර පොතක් තිබ්බ ගන්න ඉන්නේ පොත ගන්න ඕනේ මචං. පිට ආච්චි කෙනෙක් ගාවින් මේ පොත තියන්න තියෙනවා. මෙන්න මෙතනින් අපි දාගමු. ඒක උඩ අරගනි. ඒක අතනින් දොරක් කරනවා. පොත දාගනි. ඊට පස්සේ මචං ඔය ආච්චි අපිට යතුරක් දෙනවා. මචං ඉතින් යතුර ගන්න තමයි තියෙන්නේ. තමන් අපි යමු චුට්ටක් පහලට. මචං මේ ආච්චි යතුර දෙනකන් අපි පොඩ්ඩක් මේ ටික හදාගනිමු. එතකොට මචං අපිට යන්න ලේසි වෙනවා වැඩේ. හදාගනි ඉක්මනට. මට පිටිය ඉක්මනට. හරි මචං ඒක පිළිලා ඉවරයි. එහෙනම් ඉතින් දාගනි. දැන් වහගමු. වහගනි ඉවරලා මෙන්න මේ තාඩුව ඔය කැල්ල අරගෙන ඉස්සරහා මේ කරලා මෙතෙන්ද දාගන්න. මෙන්න මේ චූටි සූප්පු කැල්ල වගේ තියෙනක ප්ලග් එක මචං ප්ලග් එක මෙන්න මෙතනින් දාගන්න. හරි. දැන් අර යතුරු අපිට දීලා තියර ආච්චි. ඉනි පහල. අපි මෙන්න මේ පැත්තේ යමු. එනි පේන්නේ නැහැ වගේ. යමු මේකට තරම් උඩට. ඒ ගණි ඉන්නවද බා? නෑ නේ. ගණි පේන්නේ නැහැ. මම ගණි අර පැත්තේ යනවා බා. හරි ගණි පහලට යන්නේ මට හිතෙන විදියට. ඌ එහෙන් යද්දී මම මෙහෙන් යනවා. දැක්කනේ මම්මගේ මොලේ. අඩු උඩ ශාද්‍ය වුණාද කොහෙද? මම කෙලගනේ. වරේ පයින් ගාගන්න. පාලයන් යන්න. ඌ යන්නේ නැහැ කියපන්කෝ බා. අම්මා. තමයි කොන්ට පහලට තෂ්‍යකබුම් වෙනවා. වරේ පයින් ගාගන්න. දැන් ඕක එහා පැත්තෙන් එද්දී මේ පැත්තේ ෂේප් එක කැපෙමු. යමු. මෙතෙන් යමු. යතුරු ඉක්මන දාගනි. පයින්. මචං දැන් මෙතන මකුළු ආච්චි කෙනෙක් ඉන්නවා බා. මට හිතෙනවා මේ මැරිච්ච
අර ආච්චි වෙන්න ඕනේ බං මේ මකුළු ආච්චි කෙනෙක් කියලා ඉපිල්ලා ඉන්නේ බං. ඒ කියනොත් තියෙන්නේ මලම කරදරයක් අපා ගෑණිට වඩා බලහංග බොරුද කියලා. දැන් ඉතින් අයියෝ දැක්කද ගියා. අපි පොඩ්ඩක් ඔය ඉන්නා කියලා බලාගෙන ඉන්නේ. ඔව් පේන නැහැ. ෂේප් එකේ පැනගමු. මම උඩට අඩුව මං අතන අංකයක් දැක්ක නේද? අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ මචං. මචං උතන එකේ තියෙන්නේ හරි අතුරු වෙන්න ඕනේ. දෙකේ නම් බෝම්බයක් ඇත්ති ෂුවර් එකටම. අඩෝ කිව්වනේ බං ඉතින්. හරි දැන් මේක යමන් අපි පහලට. අඩෝ මකුළු ආච්චියක් බං. බලංගු බං ගණීට වැඩිය මේක කැතයි බං. මං කැත මූණේ. මේකේ දත් මදින්න නැද්ද කොහෙද බං හරියට? කට ගඳී බෑ බං. අඩෝ මේ කියා යනවා බං හිනා වදයක් බං. අඩෝ මේ ඇවිල්ලා බං. අඩෝ මේ බලන්න ගියාම අඬු වල දිග. මොයි හැල්ලා යනවා මට ඉතින් විදියට. ගියපුදින් මොන පැත්තෙන්ද බං යන්නේ? අඩෝ මොයිද? ඒ ඵලයන්කෝ බං. අඩෝ ඇති යන්තම් බං ඔයා පැත්තේ යනවා. ඔයා පැත්තේ යද්දී මම මේ පැත්තෙන් කැපෙනවා. අපි යමු මේ පැත්තේ. එතනින් යතුරු දාගමු. ඒ යතුරු දාගමු. යමන් උඩට. උඩ බැටරියක් තියෙනවා ඒක ගනි. ගත්තා. අපි පහළට අට්ටුවට. හරි මචං දැන් ඉතින් දිනවා වගේ තමයි බං. ඒක යමන් අපි උඩට. හරි දැන් මේකෙන් විතරට ගනි. පැටියන්කෝ. හරි දැන් ලෝකයි යතුරුයි දාගනි මචං. මේක නියතු ඕකත් දාගමු අපි. මචං ඔය ශාද්දර ගෙනියෙන්න පුළුවන්. කෝවා මේ ගෑණි කෝබම්මු ඌාවත් එකයි නැතත් එකයි. අඩෝ එනවා කියහන්කෝ බා. අදේ බා. ඔගේ ඉන්න වදයක් බං මම. ඔකේ ඉන්නේ මම මෙහෙ යනවා බා. දැක්කනේ බං මගේ මුලි. මචං දැන් මේක හැංගියා. ඒ කෝබම් මේකේ අඩෝ මේ ඉන්නවා. අනේ මාව දැකලා මං දැන් බයිවි. අඩෝ මූවලංගු බං. ඕකට නම් මචං මං අහුවෙන්නේ නෑ බං. ඵලයන් බං. අඩෝ උඩට ගියොත් හොඳයි බං මට වාසි. හරි මේක උඩට යනවා වගේ. එතකොටම මෙතනින් යනවා. අඩෝ ආමයි ඉන්නවා තර. හරි උඩට ගියා. දැන් බලන්න දෙයක් නෑ බං. දැන් මචං අර පහළ තිබුණේ යතුරු. ඒක අපි පිළිවෙලකට මෙතනින් දානවා. ඔන්න යතුරු යම ගනි. ඕක යම මචං. පිටින් මම දැන් ෂේප් උන්නු කරගනි. මචං දැන් ඔය ශබ්දෙට ගනි එන්න පුළුවන්. මම එතකොටම උඩට යනවා. ඒ ගනි ඉන්නව නෑනේ. මේක උඩින් ඉන්න පුළුවන්. උඩට නෑ පේන්නේ. ෂේප් එකේ යම ඉන්නවා. ඩෝනේ මට උඩු අඩෝ මේ මු නැගිටිනවා වගේ. ඊයට කතුව කොහෙන්ද බං අපිට මේ අපි වැටුනේ මම හිතන අත නැත්තේ බං. කමන්නේ. අපි ආය ගෙනියෝ පොඩ්ඩක් හම්බ වෙමු.
අඩෝ වරෙන් පයින් ගා ගන්න වරෙන් කොහොමද? අඩෝ මූ නෑ බා. කොබම් වරෙන් බං. එනවා බඩු වෙනවා. ඇයි ඔය ආගෙන මට ගහන්නද? කවපයියකෝ. මේක බලන්න මං කොහෙද කියලා. අඩෝ මම මෙතන යට ඉන්නේ. බලපන්. වරෙන් ගහ ගන්න යකෝ. ඒක පහළට යන්නේ මට වැඩි ලේසි. ඒක පහළට යනවා හිමීට. අඩෝ මේක උඩ ඉන්නේ. උඩ නෙවෙයි යට බං ඉන්නේ. හරි. කී පැත්තෙන් යද්දී මම මේ පැත්තේ යනවා. යාමේ ඉන්නේ බං අර යතුරු. ඕක තමයි මට ඕනේ. ගෑය මම මචං උඩට. හරි ඒක දැක්කම දැක්කම බය වෙවි. මෙතන තියෙන පෙට්ටිය නෝෂක් ඕක අස්සේ හැංගියා. අර වරෙන් ගනි වරෙන් පයින් ගා ගන්න වරෙන්. කොබම් මේක. අර වරෙන් පයින් ගා ගන්න. මචං මේ සිනමාව හොයාගන්න බැරි වෙලා. අදෝ ලොක්කුණාගේ අඟුදොල ඒ වුණත් අපි සැලෙනවද? නෑ යකෝ අපි පිටි කඩාගෙන ඉන්නේ. ඒ අතින් ගණී දොරාරි නන්නා. මහා මොකද ගණී මම මෙහෙම පැන ගන්නවා. බලහම මගේ ටිකිට මොලේ කියන්නේ. අම්මේ ගෑ යමන් දැන් අපි පහලට. ඊළඟ දිනෝගේ තමයි බා. හායි මචං. දැන් වැඩේ ඊසි. දැන් අපි ගණීව පොඩ්ඩක් ඉන්න ගමු. යෝගියෝ තම්බුවා. ඔය දෙපාරක් විතර වට්ටගන්න. හරි මචං දැන් අපි කාර් එක අස්සේ හැංගෙමු. දැන් පිටිපස්ස බලමු. තෝ වරෙන් ගණී යනවා. හරි ගණී යනවා. හරි මචං දැන් මේ පොල්ලේ දාගන්න දැන් අපි ඕකේ තම්බමු. හරි. අඩෝ දැන් මේ ඊසි බවැඩි. දැන් අපිට කරන්න යන්නේ නෑ බා. හැනත් අත කරගන්න ඉස්සරහ බන් තියෙන්නේ. ආයේ බැටරිය දාන්න තියනවා. බලන්න බා මම බැටරියත් එක ගෙනාවා. මචං අපි මේ බඩු මේක කෝබා මේක. අපි බඩු මේ බං පිළිවෙල තියාගමු. අඩෝ ආන් හරි මැරලා. මට මොකද ගන්න කියන්නේ බං? තව ගේට්ටුවත් අරගන්න තියෙනවා බං. දායිතනි බැටරිය දාගනි. චරයි. මචං මේ පාට අතකට නම් යමන් ගේට්ටුව ගාවට. හරි. දුර දැන් අරගනි. දැන් අපි මේවත් පිළිවෙල තියාගමු. ඒවලට දැන් කාර් කීයක. එහෙනම් මචං මේක තමයි ඉතින් සුන්දර ගින්දර අවසානයේ බා. දැන් මචං අපි යමු. පොස්චර ගත්තා. එහෙනම් කොල්ලනේ අපි ගියා. That you got to just call up easy. Iwatata ay go mama nam ahakata visu veidoran hadavata